අයිබෝවන් වාසනාවන්ත දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. අදත් විශේෂ ඒ වගේම ඉතා වැදගත් මාතෘකාවක් ඔයා වෙනුවෙන් කතා කරන්න තමා මේ සූදානම් වන්නේ. රියදුල බලපත්‍ර සම්බන්ධව තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඒ කියන්නේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නවතම රියදුල බලපත්‍ර ලබා දීමේ නව ක්‍රමවේදයක් ආරම්භ කළා තියෙනවා. ඒ කියන්නේ පරණ ක්‍රමයට පොඩි වෙනසක් සිදු කරලා තියෙනවා. ඉතින් මේ දෙක මේ ක්‍රම දෙකකට යටතේ ඔබට ලබා ගන්න පුළුවන්. අපි වීඩියෝ එකට ගිහින් කතා කරමු මේ ක්‍රම දෙක කොහොමද මේ ක්‍රම දෙක යටතේ ඔබ කොහොමද රියදුල බලපත්‍රයක් අලුතෙන්ම ලබා ගන්න. එහෙම නැත්නම් රියදුල බලපත්‍රය නැවත රිනූ කරගන්න. ඒ කියන්නේ දීර්ඝ කිරීමේ ක්‍රියාවලිය කරගන්නේ කොහොමද කියලා පොඩි වෙනස්කම් කිහිපයක් තියෙන්නේ. අපි වීඩියෝ එකේදී සවිස්තරාත්මක ඒ පිළිබඳව කතා කරමු. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මම කලින් සඳහන් කරා වගේ මේක ක්‍රම දෙකක් යටතේ තමයි සිදු වෙන්නේ. පළවෙනි ක්‍රමය දෙවෙනි ක්‍රමය යටතේ කොටස් දෙකක් විදිහට තමයි මේක විස්තර වෙලා තියෙන්නේ. අපි බලමු පළමු ක්‍රමය යටතේ ඔබ කොහොමද රියදුල බලපත්‍රය අලුතෙන් ලබා ගන්න කියලා. මේක වේරහැර බලපත්‍ර නිකුත් කරන ප්‍රධාන කාර්යාලයේදී හා මොකද එයාලගේ ශාඛා වර්ගයක් තියෙනවා කුරුණෑගල, කළුතර, හම්බන්තොට, ගම්පහ, ඒ වගේම මීගමේ උප කාර්යාලයක් පිහිටලා තියෙනවා. ඒ වගේම අනුරාධපුරයේ, යාපනයේ, මොනරාගල යන දිස්ත්‍රික්ක කාලවලදී මාර්ගගත ක්‍රම. ඒ කියන්නේ ඔන්ලයින් මාර්ගයෙන් මේක ලබා ගන්න පුළුවන්. රියදුල බලපත්‍රය ඔබට අලුතින් ලබා ගන්න. දෙවන ක්‍රමය තමයි අනිකුත් දිස්ත්‍රික් කාර්යාලවලදී ඒ කියන්නේ ඔන්ලයින් මාර්ගයෙන් නෙමෙයි ඔබ එතෙන්ට ගිහිල්ලා ලබා ගන්න ක්‍රමය. මේ ක්‍රම දෙක තමයි හඳුන්වලා තියෙන්නේ. ඔන්ලයින් ක්‍රමයයි ඔන්ලයින් නොවන ක්‍රමයයි තමයි ප්‍රධාන කොටස් දෙක. දැන් බලමු පොදු අවශ්‍යතාවය මොනවද මේ ක්‍රම දෙක යටතේ ඔබට නව රියදුල බලපත්‍රය ලබා ගැනීමේදී ඔබ සපුරන්න ඕන සුදුසුකම් මොනවද කියලා අපි දැන් කතා කරමු. අනිවාර්යයෙන්ම අයදුම්කරු පෞද්ගලිකවම පැමිණිය යුතුයි. ඒ කියන්නේ මම සඳහන් කරපු ප්‍රධාන කාර්යාලයට හෝ දිස්ත්‍රික් කාර්යාලවලට හෝ එහෙම නැත්නම් අනිකුත් කාර්යාලවලට ඔබ යනවා නම් ඔබම අනිවාර්යයෙන්ම යන්න ඕනේ. ඒ වගේම ජාතික හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පත් අංකය සහිත වළංගු විදේශ ගමන් පෙළපත්ය අනිවාර්යයෙන්ම රැගෙන යන්න ඕනේ. එතකොට ඔන්ලයින් ක්‍රමයේ භාවිතා වන අවස්ථාවලදී ඒ කාර්යාලවලට සේවය ලබා ගැනීමට යාමේදී ඡායාරූප ලබා ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ. පරිගණක ක්‍රියාවලියේදී අදාළ ඡායාරූපය යාලා ගන්නවා. එතකොට අර ඔන්ලයින් නොවන මේ මාර්ග අපගත ක්‍රමයේදී මේ ඔබ ලබා ගන්න හදනවා නම් ජාතික මේ රියදුල බලපත්‍රය ඔබ ෆොටෝස් අරන් යන්න ඕනේ. ඒ සඳහා පාස්පෝර්ට් ප්‍රමාණය, ලාපැහැති පසුබිම සහිත කළු සුදු ඡායාරූප දෙකක් අවශ්‍ය වෙනවා. මෙතෙන්දී විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා ලාපැහැති පසුබිමක තමයි ගන්න ඕනේ. පාස්පෝර්ට් ප්‍රමාණය කළු සුදු ඡායාරූප දෙකක් තමයි ඔබ අරගෙන යන්න වෙන්නේ. ඒකම ප්‍රථම වරට රියදුල බලපත්‍රයක් ලබා ගැනීමේදී උපැන්න සහතිකයේ මුල් පිටපත අනිවාර්යෙන් ඉදිරිපත් කරන්න ඕනේ කියලා සඳහන් කරලා තියෙනවා. අපි දැන් බලමු සැහැල්ලු වාහනයක් සඳහා නව රියදුල බලපත්‍රය ලබා ගැනීමේදී ඔබ සපුරන්න ඕන සුදුසුකම් මොනවද කියලා. මම අර කලින් සඳහන් කරේ පොදු අවශ්‍යතාවය. කියන්නේ ඔබ රියදුල බලපත්‍රය ලබා ගැනීමේදී ඔබම යන්න ඕනේ. ඒ වගේම අර ඡායාරූප අරන් යන්න ඕනේ. මාර්ගගත ක්‍රමයේ නොවන ක්‍රමයේ යටතේදී තමා ඡායාරූප අරන් යන්න ඕනේ. ඔන්ලයින් ක්‍රමයේ යටතේ නම් ඡායාරූප අරන් යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පළමු වරට රියදුල බලපත්‍රය ලබා ගැනීම සඳහා යාමේදී උපැන්නේ මුල් පිටපත අරන් යන්න ඕනේ. ඒක පොදු අවශ්‍යතාවයක්. අපි දැන් බලමු මේ සැහැල්ලු වාහන රියදුල බලපත්‍රය ලබා ගැනීමේදී ඔබ මොන වගේ අවශ්‍යතාවයද සපුරන්න ඕනේ කියලා. එතෙන්දී ඔබට ඔබේ වයස අවුරුදු 17 සම්පූර්ණ වෙලා තියෙන එක ප්‍රධාන අවශ්‍යතාවයක් වෙනවා. එහෙම අවුරුදු 17 සම්පූර්ණ වෙලා තියෙනවා නම් ඔබට මේ සඳහා ලියාපදිංචි වෙලා ලිඛිත පරීක්ෂණය සඳහා ඉදිරිපත් වෙන්න පුළුවන්. ලිඛිත පරීක්ෂණයෙන් සමත් වුවහොත් උපරිමයේ මාස 18ක් දක්වා පුහුණුවන්වන්ගේ අවසර පත්‍රයක් ඔබට නිකුත් කරනවා. එම අවසර පත්‍රය දරන්නෙකුට රිය පැදවීමට පුහුණු වෙන්න පුළුවන්. මේ මාස 18 කාලය ඇතුළත ගණසයකට වගේ ගිහිල්ලා ඔබට ඒ දීලා තියෙන මේ පුහුණුවන මේ බලපත්‍රයෙන් ඔබට මාස 18ක කාලයක් ඒ සඳහා වාහනය පුරුදු වෙන්න පුළුවන්. එතකොට ප්‍රායෝගික පරීක්ෂණයේ පෙනී සිටීමට වයස අවුරුදු 18 සම්පූර්ණ විය යුතු අතර පුහුණුවන්වන්ගේ අවසර පත්‍රය ලබා අවම වශයෙන් මාස 3ක් සම්පූර්ණ වී තිබිය යුතුය. ඒ කියන්නේ ප්‍රායෝගික පරීක්ෂණයට ඔබ පෙනී සිටීමට වයස අවුරුදු 18 සම්පූර්ණ වෙලා තියෙන්නත් ඕනේ. ඒ වගේම පුහුණුවන්ගේ අවසර පත්‍රය ලබා අවම වශයෙන් මාස 3ක් සම්පූර්ණ වෙලා තියෙන්නත් ඕනේ. ඔබට මේ සඳහා ඉදිරිපත් වෙන්න. ඔබට ට්‍රයල් පෙන්නන්න වයස අවුරුදු 18 සම්පූර්ණ වෙලා පුහුණුවන්ගේ අවසර පත්‍රය ලබත් මාස 3ක් වගේ කාලයක් ඇතුළත තමයි ට්‍රයල් එකට ඔබ ඉදිරිපත් වෙන්න ඕනේ. ඒක තමයි මම මෙතෙන්දී සඳහන් කරේ. ඊට පස්සේ තමයි ප්‍රායෝගික පරීක්ෂණයට ඉදිරිපත් වෙලා ඔබ සමත් වෙන්න ඕනේ සැහැල්ලු රියදුල බලපත්‍රය ලබා ගැනීමට යාමේදී. ඒ වගේම ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් මාස 6කට නොවැරි කාලයකදී ලබාගත් යෝග්‍යතා වෛද්‍ය සහතිකයකුත් ඔබට අවශ්‍ය වෙනවා. සැහැල්ලු වාහනයක
නවතම රිදුරු ප්‍රපත්තිය ලබා ගැනීමට යාමේදී අර මම කලින් සඳහන් කරා වගේම කලින් තිබ්බ ක්‍රමවේදයට හා සමානව තමයි යන්නේ. පොඩි වෙනස්කම් කීපයක් තමයි මෙතෙන්දී සිදු කරලා තියෙන්නේ. දැන් මම සඳහන් කරේ සහැල්ලු රිදුරු ප්‍රපත්තිය ලබා ගැනීමට යාමේදී ඔබ ලබා ගන්න ඕන සුදුසුකම් මොනවද කියන එක. දැන් මම කියන්නම් බර වාහන රිදුරු ප්‍රපත්තිය ලබා ගැනීමට යාමේදී ඔබ මොන වගේ සුදුසුකම් ටිකක්ද මේ සඳහා ඔබ සපුරලා තියෙන්න ඕන කියලා. අයදුම් කරන දිනට අවම වශයෙන් වසර 2කට ප්‍රථම සැහැල්ලු වාහන බලපත්‍රයක් දරන්නක විය යුතුය. ඒක E සහ E1 වාහන පන්ති වලට පමණයි ඒක අදාළ වෙන්නේ. ඒ කියන්නේ අයදුම් කරන දිනට අවම වශයෙන් වසර 2කට ප්‍රථම සැහැල්ලු වාහන බලපත්‍රයක් ඔහුට තියෙන්න ඕනේ. ඊට පස්සේ සැහැල්ලු මෝටර් බස් හා මෝටර් ලොරි කාණ්ඩයක් ලබා ගැනීම සඳහා අවම වශයෙන් උස අඩි 4යි අඟල් 10ක්වත් විය යුතුයි. මෝටර් බස් සහ මෝටර් ලොරි කාණ්ඩය ලබා ගැනීම සඳහා අවම වශයෙන් අඩි 5ක් තිබිය යුතුයි. කියන්නේ සැහැල්ලු මෝටර් බස් හා මෝටර් ලොරි කාණ්ඩයක් ලබා ගැනීම සඳහා අවම වශයෙන් උස අඩි 4යි අඟල් 10ක් වෙන්න ඕනේ. මෝටර් බස් හා මෝටර් ලොරි කාණ්ඩය ලබා ගැනීම සඳහා අවම වශයෙන් උස අඩි 5ක් තිබිය යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම වයස අවුරුදු 20 සම්පූර්ණ වී ඇතනම් ලියාපදිංචි වී ලිඛිත පරීක්ෂණය සඳහා ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒ බර වාහන රිදුරු බලපත්‍රය ලබා ගැනීමට. ඒකම ලිඛිත පරීක්ෂණය සමත් වුවහොත් උපරිමයේ මාස 18ක් දක්වා පුහුණු වන්නන්ගේ අවසර පත්‍රය නිකුත් කරනවා. එම අවසර පත්‍රය දරන්නෙකුට රිය පැදවීමට ඒ කාලය තුළත ට්‍රේනින්ග් එකක් ගන්න පුළුවන්. එතකොට ප්‍රායෝගික පරීක්ෂණයට ඉදිරිපත් වීමට වයස අවුරුදු 21 සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ. එතකොට පුහුණුවන්නගෙන් අවසර පත්‍රය ලබා අවම වශයෙන් මාස 3ක් සම්පූර්ණ වෙලා තියෙන්නත් ඕනේ. එකම දැන් ට්‍රයල් එක පෙන්නලා ඒකෙන් සමත් වෙන්නත් ඕනේ. බර වාහන රිදුරු බලපත්‍රය අලුතෙන් ලබා ගැනීමේදී ඒ ටික තමයි මේ මූලිකම සුදුසුකම් ටික විදිහට සඳහන් කරලා තියෙන්නේ. දැන් ඒ විදිහට තමයි මේ සැහැල්ලු රිදුරු බලපත්‍රයයි එතකොට බර වාහන රිදුරු බලපත්‍රයයි අලුතෙන් ලබා ගැනීමට යාමේදී පොදුවේ ඔබ අවශ්‍යතාව විදිහට සපුරන්න ඕන ටික තමයි මම ඒක කලින් සඳහන් කරේ. අපි දැන් බලමු සවිස්තරාත්මකව මේක ටික කොහොමද ඔබ කරගන්න ඕන කියලා. මුලින්ම දැන් රිදුරු බලපත්‍රය ලබා ගැනීමේ ක්‍රියාවලියේදී ඔබ අර ආකෘති පත්‍රය ඔබ විසින්ම ලබාගෙන ඒක පුරව ගන්න ඕනේ. පුරවලා ඉවරලා අදාළ අවශ්‍ය ලියකියවිලි සහ සම්පූර්ණ කළ අයදුම් පත්‍ර අයිතිකරුවන් විසින් සහකාර කොමසාරිස් වෙත ඉදිරිපත් කරන්න ඕනේ. කියන්නේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත හරි එහෙම නැත්නම් කොළඹ පීටි වේරහැර ප්‍රධාන කාර්යාලය වෙත ගිහින් බාර දෙන්න පුළුවන්. ඊට අමතරව දෙපාර්තමේන්තුව විසින් අනුමත කරනු ලැබුව විට අයදුම්කරු ලිඛිත පරීක්ෂණයකට ඉදිරිපත් වීමත් අවශ්‍ය වෙනවා. මේ සවිස්තරාත්මක මේ ක්‍රියාවලිය තමයි මම කියන්නේ. ඊට පස්සේ දෙපාර්තමේන්තුව විසින් අනුමත කරනු ලැබුව විටදී අයදුම්කරුවා ප්‍රායෝගික පරීක්ෂණයට ඉදිරිපත් වීමත් අවශ්‍ය වෙනවා. විභාගයේදී ලබා ගන්නා සමාර්ථයන් පිළිබඳ ප්‍රතිඵල ප්‍රායෝගික පරීක්ෂණයට මාස 6ක් සඳහා බලංගු වෙනවා. ඒ කියන්නේ ඔබ අර ලිඛිත පරීක්ෂණය ලියලා මාස 6ක් ඇතුළත තමයි ඔබ ට්‍රයල් එකට ඉදිරිපත් වෙන්න ඕනේ. මාස 6 පැන්නට පස්සේ නැවත විභාගයට ඔබ මෙනී සිටින්න වෙනවා. මොකද ඒකේ කාලය සීමාව ඉක්ම වෙලා යන නිසා. මාස 6කට බලංගු තාවකාලික බලපත්‍රය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනවා. ඒතකොට ප්‍රායෝගික පරීක්ෂණය සමත් වන විටදී තමයි ඒ විදිහට ඔබට මාස 6ක සඳහා බලංගු තාවකාලික බලපත්‍රයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනවා. ඊට පස්සේ දෙපාර්තමේන්තුව විසින් බලපත්‍ර නිකුත් කෙරෙන්නේ ගොඩක් වෙලාවට අයදුම් පත්‍රය ලබා දීලා ඒ ටික ප්‍රායෝගික පරීක්ෂණය සමත් වුණාට පස්සේ තැපැන් මාර්ගයෙන් තමයි දෙපාර්තමේන්තුව විසින් ඔබට රිදුරු බලපත්‍රය ලැබීමට සලස්වන්නේ. දැන් අපි බලමු හදිස්සි වෙද්දී ඔබ ලිඛිත පරීක්ෂණයට ලියලා අසමත් වුණොත් එහෙම ඔබට නැවත රුපියල් 100ක් වගේ විභාග ගාස්තුවක් ගෙවලා 3 වරක් දක්වා මේ විභාගයට ඔබට පෙනී සිටීමේ හැකියාවක් තියෙනවා. එතකොට අයදුම්කරුවන් ප්‍රායෝගික පරීක්ෂණයෙන් අසමත් වන්නේ නම් සම්පූර්ණ ගෙවීම් කර 3 වරක් දක්වා ප්‍රායෝගික පරීක්ෂණයේ පෙනී සිටීම සඳහා ඉල්ලුම් කිරීමට අයදුම්කරුවන්ට අවස්ථාව දීලා තියෙනවා. ඒ කියන්නේ පළවෙනි වරේදී ඔබ ලිඛිත විභාගයට දීලා ෆේල් වුණොත් විභාග ගාස්තුව රුපියල් 100ක මුදලක් වෙන්නේ. ඒ ගාන ගෙවලා ඔබට 3 වරක් දක්වා මේ සඳහා ඉදිරිපත් වෙන්න පුළුවන්. 3 වරෙන් පස්සේ ඉදිරිපත් වෙන්න හැකියාවක් නැහැ. එතකොට දැන් ප්‍රායෝගික පරීක්ෂණය කියන්නේ ට්‍රයල් පෙන්වන්න ගිහිල්ලත් ඔබ පළවෙනි සැරේ අසමත් වුණොත් ඒ අදාළ සම්පූර්ණ ගාස්තුව ගෙවලා ඉවර වෙලා ඔබට 3 වරක් දක්වා ඒ සඳහා ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒ විදිහට ඔබ අසමත් වුණොත් මුලින්ම. එතකොට මෙම සේවය සඳහා දිවයිනේ ස්ථිර පදිංචියක් ඇති කවර හෝ අයදුම්කරුවෙකුට ඉදිරිපත් වෙන්න පුළුවන්. එතකොට ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් වෙන්න ඕනේ. ඉල්ලුම්කරු වයස අවුරුදු 18ට වැඩි වෙන්න ඕනේ. ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණයන්ට පෙනී සිටින විටදී සිය අනන්‍යතාවය සහතික කරන ලියකියවිලි ඉදිරිපත් කරන්නත් ඕනේ. ඒ වගේම ඊට සඳහා පරීක්ෂණ දෙකෙන්ම
ඔබ අනිවාර්යයෙන් සමත් වෙන්න ඕනේ. කියන්නේ ලිඛිත පරීක්ෂණයයි ප්‍රායෝගික පරීක්ෂණයයි දෙකේම ඔබ සමත් වෙන්න ඕනේ. එතකොට මාර්ගගත ක්‍රමයට නැතුව කියන්නේ ඔන්ලයින් මාර්ගයෙන් නැතුව සාමාන්‍ය විදිහට කරගෙන යනවා නම් මේ සඳහා අවශ්‍ය වෙන MTA 30 සහ 2 කියන අයදුම් පත්‍ර දෙකම අයදුම්කරු විසින් අරගෙන ඒක අදාළ ලියුම්කෘත් එක්ක සම්පූර්ණ කරලා බාර දෙන්න ඕනේ. මේ කියන්නේ MTA 30/2 කියන ෆෝම් එක තමයි මේ පුරවන්න ඕනේ අයදුම්කරු විසින්. සැහැල්ලු වාහනයක් සඳහා උපැන්න සහතිකයේ මුල් පිටපත හා ඡායා පිටපතක්, ජාතික හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පතේ අංකය දක්වන බලංගු විදේශ ගමන් බලපත්‍රයේ ඒකේ මුල් පිටපත සහ ඡායා පිටපතකුත් අඟල් 2 කොට 2.5 ප්‍රමාණයේ බලංගු ඡායාරූප පිටපත් 3ක් කළු සුදු අනිවාර්යෙන් ඔබ ලෑස්ති කර ගන්න ඕනේ. ඒ වගේම MMBS සුදුසුකම් ලැබූ වෛද්‍ය නිලධාරියෙකු විසින් නිකුත් කළ වෛද්‍ය සහතිකයකුත් ඔබ මේ සඳහා ඉදිරිපත් කරන්න ඕනේ. බර වාහනයක් සඳහා ඉදිරිපත්යක් ඔබ සම්පූර්ණ කරලා බාර දෙද්දී අර විදිහටම උපැන්න සහතිකය, එතකොට මුල් පිටපත හා ඡායා පිටපතක් ගෙනියන්න ඕනේ. ජාතික හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පතේ අංකය දක්වන බලංගු විදේශ ගමන් බලපත්‍රයේ මුල් පිටපත හා ඡායා පිටපත අරන් යන්නත් ඕනේ. අඟල් 2.5 ප්‍රමාණයේ බලංගු ඡායා රූප පිටපත් 3ක් අරන් යන්න ඕනේ. ඒක ප්‍රමාණය කළු සුදු වෙන්න ඕනේ. පිටපත් 3 නුගේගොඩ ළංගම වෛද්‍ය ආයතනය විසින් හෝ අයදුම්කරු විසින් දිස්ත්‍රික්කයේ වෛද්‍ය නිලධාරියෙකු විසින් නිකුත් කරන ලද වෛද්‍ය සහතිකයක් අරන් යන්නත් ඕනේ. ඒ ශ්‍රේණියේ රියදුරු බලපත්‍රයක් විසින් නිකුත් කරනු ලැබූ ප්‍රවීණතා සහතිකයකුත් ඔබ අරන් යන්න ඕනේ. බර වාහන රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට යාමේදී ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කිරීම හා ප්‍රායෝගික පරීක්ෂණ අතර කාලය මාස 6කට අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කරලා ප්‍රායෝගික පරීක්ෂණ අතර කාලය මාස 6කට වැඩි වුණොත් ඒක බලංගු වෙන්නේ නැහැ. මම මේ සඳහන් කරේ සැහැල්ලු ඒ වගේම බර වාහන නව රියදුරු බලපත්‍රය ලබා ගැනීමට ඔබ සපුරන්න ඕන සුදුසුකම් ටික. ඉතින් මේ සුදුසුකම් වලින් එකක්වත් ඔබට මොකක් හරි එකක් ඔබට සපුර ගන්න බැරි වුණොත් ඒ සඳහා සුදුසුකම් ලබන්නේ නැහැ. එතකොට මේක ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය අපි කොහොමද වෙන්නේ කියලා බලමු. සියලුම ඉල්ලුම් පත්‍ර බලපත්‍රාංශයේ සහකාර කොමසාරිස් වෙත තමයි ඔබ ඉදිරිපත් කරන්න ඕනේ. මොහොත රට ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඇල්විටිගල මාවත කොළඹ 5 කියන ලිපිණියේ තියෙන එතෙන්ට තමයි අයදුම් පත්‍ර ඉදිරිපත් කරන්න ඕනේ. එතකොට අයදුම් කරුවන්ට පහත දැක්වෙන දැන් මම කියන ක්‍රමය යටතේ බලපත්‍ර ලබා ගැනීමට අවස්ථාව සලසලා තියෙනවා. සියලුම දිසා ලේකම් කාර්යාලවල වෙතින් සාමාන්‍ය සේවය යටතේ ලබා ගන්න පුළුවන්. එතකොට ප්‍රධාන කාර්යාලයේ වේරහැර කොළඹ ස්ථානයේ ප්‍රමුඛතා සේවාව යටතේ හෝ සාමාන්‍ය සේවය යටතේ යන දෙකෙන්ම කොළඹ ප්‍රධාන කාර්යාලයෙන් ලබා ගන්න පුළුවන්. දිසා කාර්යාලවලදී සාමාන්‍ය සේවය යටතේ තමයි ලබා ගන්න පුළුවන්. ප්‍රමුඛතා සේවය සඳහා ඉල්ලුම් කර ඇතනම් සතියකට පසු පැමිණ ලබාගත හැක. ඒ කියන්නේ ප්‍රමුඛතා සේවය යටතේ ඔබ අයදුම් පත්‍ර ඉල්ලුම් කරලා තියෙනවා. ඔබට සතියකින් පස්සේ වගේ ගිහිල්ලා ඔබට ඒ සඳහා විස්තර ලබා ගන්න පුළුවන්. නොවැසේ නම් තැපැල් මගින් එවනවා. ඒ කියන්නේ සතියකට ගිහිල්ලා ඔබ ඇහුවේ නැත්තම් ඊට පස්සේ තැපැල් මාර්ගයෙන් ඔබට ඒක ලැබෙනවා. සාමාන්‍ය සේවා සඳහා ඉල්ලුම් කර ඇති ඇතනම් ඒක අනිවාර්යයෙන්ම තැපැල් මගින් තමයි ඔබට රියදුරු බලපත්‍රයේ ඔබේ නිවසට ලැබෙන සලස්වන්නේ. ඒකට අදාළ ආකෘති පත්‍ර ඉදිරිපත් කිරීමෙන් පසුව එක් දින සැකසීමේ ක්‍රියාවලියේ අයදුම්කරුවන්ට පස්වර 3:30ට පමණ පසුව ඔවුන්ගේ නව බලපත්‍රය ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ උදේ ඔබ බාර දුන්නාට පස්සේ හවස 3:30න් පස්සේ තමයි රියදුරු බලපත්‍ර ටික නිකුත් කරන්නේ. ඔබට එහෙම ඉඳලා එක් දින සේවයටත් එහෙම අරගෙන එන්න පුළුවන්. එතකොට ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කර මාස 6ක් ඉක්ම ගියාට පසුව ප්‍රායෝගික පරීක්ෂණ ඉදිරිපත් වුවහොත් එම ඉල්ලුම් පත්‍ර බලංගු කාලය ඉක්ුත් වෙලා තියෙනවා. එතකොට ඒක සඳහා ඔබට සුදුසුකම් ලබා ගන්න බෑ. මේ මාස 6ක් වගේ ඇතුළත ඔබ ඒ සඳහා බලපත්‍රය ලබා ගැනීමට අයදුම් කරලා තියෙන්න ඕනේ. එතකොට අපි බලමු දැන් අර මම කිව්ව සඳහන් කරපු ක්‍රමයට ඔබ ලබා ගද්දී දැන් ඉල්ලුම් පත්‍රයෙන් අපට නොමිලේ සැපෙන්නේ. ඒකට සේවා වලට සඳහා පළවෙනි පන්තිය කොට දෙවන පන්තිය තුන්වන පන්තිය විදිහට සේවාව බෙදලා තියෙනවා. ඒකට සාමාන්‍ය සේවාව යටතේ රුපියල් 620ක් වගේ මුදලක් වැය වෙනවා. ඒතකොට දෙවෙනි පන්තියට රුපියල් 1020ක්, තුන්වෙනි පන්තිය සඳහා රුපියල් 1120ක් වගේ මුදලක් අය කරනවා. ප්‍රමුඛතා සේවාව යටතේ ලබා ගැනීම සඳහා පළවෙනි පන්තියට රුපියල් 1020කුත්, දෙවෙනි පන්තියට රුපියල් 1770කුත්, තුන්වෙනි පන්තිය සඳහා රුපියල් 1870කුත් මුදලක් ඔබට ගෙවීමට සිදු වෙනවා. ඒ වගේම අධිභාර යටතේ ඔබ ගන්නවා නම් ලිඛිත පරීක්ෂණයෙන් අසමත් වූ විට නැවත ඉල්ලුම් කරන විට අයදුම්කරුවන් විසින් රුපියල් 100ක් ගෙවිය යුතුය. මෙය තෙවරක් නැවත ඉල්ලුම් කිරීමට පමණක් වළංගු වෙනවා විදිහට තමයි සඳහන් කරලා තියෙන්නේ. ලිඛිත පරීක්ෂණයෙන් අසමත් වුණොත්
ප්‍රායෝගික පරීක්ෂණයෙන් ඔබ හදිසියවත් අසමත් වූ අවස්ථාවක නැවත ඉල්ලුම් කරන විට අයදුම්කරුවන් විසින් සම්පූර්ණ ගෙවීම කළ යුතුය. මෙය තෙවරක් නැවත ඉල්ලුම් කිරීම සඳහා පමණක් වළංගු වෙනවා. ඒ කියන්නේ තුන් පාරයි මේ අවස්ථාව දෙන්නේ. ලිඛිත පරීක්ෂණයේ ප්‍රායෝගික පරීක්ෂණයේත් ඔබ අසමත් වුණොත් මෙතෙන්දී විශේෂ අවස්ථා කීපයකුත් හඳුන්වලා තියලා තියෙනවා. අපි ඒ ටිකත් බලමු මොනවද කියලා. අයදුම්කරුවන්ට කියවීමට හෝ ලිවීමට නොහැකි නම් ඔහු හෝ ඇය ලිඛිත පරීක්ෂණය සඳහා තුන්වරක් ඉදිරිපත් විය යුතුය. අනිවාර්යයෙන්ම විශේෂ අවස්ථාවක් යටතේ ඔබට කියවීමට හෝ ලිවීමට හැකියාවක් නැත්නම් ලිඛිත පරීක්ෂණය සඳහා තුන්වරක්ම ඉදිරිපත් වෙන්න ඕනේ. ග්‍රාම සේවක නිලධාරී වෙතින් ලබාගත් සහතිකයක් ඉදිරිපත් කරන්නත් ඕනේ. ලිඛිත පරීක්ෂණය වෙනුවට වාචික පරීක්ෂණය සඳහා ඉල්ලුම් කිරීමේ හැකියාවකුත් තියෙනවා. ඒ වගේම හදිස්සියකත් ඔබ මේ දැන් බර වාහන ලයිසන් එකක් ගන්න ගිහිල්ලා ට්‍රයල් එකේදී ෆේල් වුණොත් ඔබට ආයේ දින 14ක් ඇතුළත ආයේ නැවත අයදුම් කිරීමේ හැකියාවක් නැහැ. දින 14කින් පස්සේ තමයි අයදුම් කරන්න ඔබට හැකියාව තියෙන්නේ. ඒ වගේම සැහැල්ලු වාහනයකදී රීදුරු බලපත්‍රය ලබා ගැනීම යාමේදී ට්‍රයල් එක ෆේල් වුණොත් දින 7ක් ඇතුළත නැවත අයදුම් කරගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. දින 7කින් පස්සේ තමයි නැවත ඔබට ඒ සඳහා අයදුම් කිරීමේ හැකියාව ලැබෙන්නේ. ඒ වගේම අයදුම්කරු සතුව විදේශීය රටක රියදුරු බලපත්‍රයක් තිබේ නම් ඒ කියන්නේ ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙන්න ඕනෙත් නැහැ. විදේශ රටක රියදුරු බලපත්‍රයක් තිබේ නම් ඔහුට විදේශීය රියදුරු බලපත්‍රය ඉදිරිපත් කිරීමෙන් හෝ ඔහුට හෝ ඇයට ලිඛිත හෝ ප්‍රායෝගික පරීක්ෂණයකට ඉදිරිපත් නොවුවද බලපත්‍රය ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙත් එම බලපත්‍රය නිකුත් කළ රට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් අනුමත කළ රටක් වෙන්නත් ඕනේ. බලපත්‍රය ඉංග්‍රීසියෙන් පවත්නා එකක් නොවේ නම් අදාළ රටේ තානාපති කාර්යාලය විසින් නිකුත් කරන ලද එහි ඉංග්‍රීසි පරිවර්තනයක් අනිවාර්යෙන් ඉදිරිපත් කරන්න ඕනේ. එවැනි අවස්ථාවන්හිදී අවශ්‍ය වන ලියවිලි හා අදාළ ගෙවීම් අලුත් බලපත්‍රයක් ලබා ගැනීමෙහිදී ඉදිරිපත් කළ යුතු දේ හා සමානව වෙනවා. මීට අමතරව අලුත් රියදුරු බලපත්‍රය නිකුත් කිරීමේදී අදාළ වන අනෙක් ලියවිලි ඉදිරිපත් කිරීමත් එතෙන්දී අනිවාර්ය වෙනවා. ඉතින් මේ විදිහට තමයි මම අර කලින් සඳහන් කරපු විදිහටම නවතම විදිහට රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය සිදුවන්නේ. ඉතින් මේ ආයතනය ඔබට වැඩි විස්තර තොරතුරු දරගන්න පුළුවන්. මම මේ කියන දුරකථන ඔබට කතා කරොත් 0112 269 8717 0112 269 8717 තමා මේ දුරකථන අංකය. මේ අංකයට කතා කළ ඔබට වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ලිපිණයට ඔබට ගිහිල්ලත් ඒ විස්තර දැනගන්න පුළුවන්. මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව අංක 581 341 ඇල්විටිගල මාවත නාරහෙම්පිට කොළඹ 5 කියන ලිපිණය තමයි ප්‍රධාන කාර්යාලය තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි නවතම ක්‍රමවේද දෙක යටතේ ඔබට නවතම බර වාහන රියදුරු පත්‍රයක් හෝ සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම හිතනවා මේ සම්බන්ධයෙන් ඔබට යම් කිසි දැනුමක් මේ වීඩියෝ එකෙන් ලැබෙන්න ඇති කියලා. එහෙම මොන හරි ගැටලුවක් තිබ්බොත් මේ වීඩියෝ එක සම්බන්ධව කමෙන්ට් එකක් දාන්න. එතකොට අපි ඔබට පුළුවන් උදව්වක් ඒ සම්බන්ධව කරන්න. ඔබට මේ දුරකථන අංකය ලියා ගන්න පුළුවන් නම් මම කලින් සඳහන් කරපු මේ දුරකථන අංකයට කතා කරලත් වැඩි විස්තර ඔබ දැනගන්න පුළුවන්. 0112 269 8717 තමයි ඒ දුරකථන අංකය. ඉතින් අපි තවත් ඉදිරියේදී මේ වගේ වීඩියෝ එකක් අරන් ඔබ වෙනුවෙන් හමු වෙන්න නම් ඉතින් අපිත් එක්ක එකතු වෙලා හිටියට ඔබට ගොඩක් ස්තුතියි කියලා මේ වෙලාවේ මතක් කරනවා.